සාදරයෙන් පිළිගන්නවා ශිවකාමාක්ෂි මන්දිරයට. අද දවසේ අපි කතා කරන්න යන්නේ අපේ සාත්තරය කොහොමද දියුණු කරගන්න කියන්නේ. ඒ කියන්නේ එක එක්කෙනාට එක එක විදියට සාත්තර කියන්න ලැබෙනවා. නේත්‍රාවරමෙන්, කර්ණමුණ්ඩ වරමෙන්, චිත්තමුණ්ඩෙන්. එතකොට අඳුනෙන් කියන්න පුළුවන්. ආරූඪ වෙලා පේන කියනවා වගේ කියන්න පුළුවන්. එක එක ක්‍රම වලට තියෙනවා දැන් සාත්තර කියන්න. එතකොට ඒක දැන් මුල් අවදියේ වරන්දරුවෙට එකපාරම වරම ආවම කොහොමද මේක දියුණු කරගන්නේ කියලා අපි බලනවා. ඒ වගේම අපි වැඩි විස්තර සඳහා අපි යනවා වරම් වර්ග වලින් නේත්‍රාවරමට. නේත්‍රාවරම කොහොමද හරියටට විවෘත කරගන්නේ කියලා. මොකද ගොඩාක් කට්ටිය මගෙන් ඒ ගැන අහලා තිනවා. කොහොමද මේ නේත්‍රාවරම විවෘත කරගන්නේ? පේන්නේ හරියට, පේන ඒවා බොඳයි, සමහර ඒවා පෙනුනට තේරුම් ගන්න බෑ. එතකොට ඒ වගේම පෙනෙන දේවල් වැඩි වෙලා තියෙන්නේ, චුට්ට වෙලාවයි තියෙන්නේ, ඉක්මනින් නැති වෙනවා. එතකොට ඒක හරියටට තේරුම් ගන්න බෑ මොකක්ද මේ පෙනුනේ කියලා. ඉතින් අපි ඒ ගැන ඔක්කොම අද දවසේ අපි කතා කරමු මොකක්ද මේ කියලා. හරි. අපි බලමු සාත්තරය දියුණු කරගන්න ක්‍රමයක්. ඒකේ ක්‍රම තියෙනවා. කොහොමදත් අපි පූජාවල් දෙන්න ඕන දේවල් තියෙනවා. තව දියුණු වෙන්න. අපි හැබැයි ගෙදර ඉඳන් කොහොමද මේ පොඩි දෙයක් තියෙන්නේ? ගෙදර ඉඳන් කොහොමද අපේ සාත්තරය දියුණු කරගන්නේ? දැන් අපි බැලුවම ගොඩක් වරන්දරුවන්ට මුල් අවදියේ වරමක් ආම ඒගොල්ලන්ට හරියටට සාත්තරයක් කියා ගන්න බැරි වුණාම, කියන දේවල් ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණාම, පෙන්නන දේවල් ඒගොල්ලන් බලන වෙන ක්‍රම හොයන්න. දැන් එතන තමයි ලොකුම වැරද්ද තියෙන්නේ. ඔබතුමන්ලා බලන්න ඕන ඔබතුමන්ලාට ආපු දේ කොහොමද දියුණු කරගන්නේ කියලා ඉස්සෙල්ලා. අපි කියමු අපිට කර්ණමුණ්ඩේ ආවම අපිට කර්ණමුණ්ඩෙන් ඇහෙන එක දිගට ඇහෙන්න හදා ගන්න ඕන. එතකොට නේත්‍රාවරම ආවම නේත්‍රාවරම පෙනෙන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකම් පෙනෙන්න ඕන. ඒ කියන්නේ සමහර කට්ටිය දැන් මට කියලා දිනා ඒගොල්ලන්ට නේත්‍රාව පෙනෙනවා. හැබැයි ඒගොල්ලන්ට එක්කෝ ඒක තේරුම් ගන්න බෑ, නැත්නම් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනකම් ඒක හිටින්නේ නැහැ කියලා. ටක් ගාලා මාරු වෙනවා එන පින්තූර. හරිද? එතකොට අපි ඒකට දැන් ඉස්සෙල්ලම බලන්න ඕන සාත්තරේ දියුණු කරගන්න ලොකුම අවශ්‍යතාවය තමයි ප්‍රැක්ටිස් එක. අපි අන්තිම බලන්න ඕන දවසට 10 පාරක්වත් සාත්තරයක් කියන්න. ගෙදර කට්ටියට කියන්න. ගෙදර කට්ටියත් එක්ක ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සාත්තර 10ක් ඔයා කාරණාව දන්නේ නැතුව ඒගොල්ලන්ට අහන්න සාත්තරයක් බලන්න ඕන කියලා 10 සැරයක් දවසට 10 පාරක් කරන්න. මම ඕක කරා. ඔහොම තමයි ප්‍රැක්ටිස් කරන්න ඕන. ඕක කොහොම හරි කරගෙන යනකොට ඔයා බලන්න ඔයා දැන් කියන ඒ වලින් කොච්චරක් වැරදෙනවද, කොච්චරක් හරියනවද කියලා. වැරදුනා කියලා ඔයාගාව ඉන්න ඥාතින්ගෙන් ඔයාගේ බලයේ ප්‍රශ්නයක් ඒක නෙමෙයි. මොකද ඔයාට ගොඩක් දුරට එක ස්ථානවල වැරදෙන්න පුළුවන් ඔයාට තියෙන බලමට්ටම ශක්තියත් එක්ක. ඒ කියන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන් බලමට්ටම ශක්තියත් එක්ක. එතකොට ඔයාගේ වර්මේ වැරද්දක් නෑ මෙතන. මෙතන තියෙන්නේ ඔයාගේ වැරද්දක්. ඔයාට පුරුදු වෙන්නයි තියෙන්නේ. ඒක පුරුදු වුණාම ඔයාට ටට්ටක් ගාලා කියන ඒ ඔක්කොම තේරෙනවා. පේනේවා හරියට තේරුම් ගන්න පුළුවන්. එහෙම වෙනවා. අන්න ඒ தත්ත්වයට ආවයින් පස්සේ සාත්තරයක් කියන එක ඕන තැනක ඉඳන් කියන්න පුළුවන්. කොහෙත්ම කිව්වත් පාර උඩ හරි ඉඳන් කියන්න පුළුවන් දේවල් ඉන්නව නැහැ. හරිද? එතකොට බලමු අපි දැන් නේත්‍රාවරම ගැන කතා කරනවා කිව්වනේ. ඒ ඉන්න නේත්‍රාවරම කොහොමද හරියට විවෘත කරගන්නේ කියලා. නේත්‍රාවරම විවෘත කරගන්න කියන්නේ නේත්‍රාවරම එක දෙවියන්වරු වහන්සේලාගෙන් එනවා. හරිද? එතකොට ඔයා හරියටියට දැන් බලා ගන්න ඕන මොන දෙවියන්වරු වහන්සේකින්ද නේත්‍රාවරම පිහිට ලැබෙන්නේ කියලා. දැන් කියමු ඔයාට ඥාතියෙක් ඉන්නවා නේත්‍රාවට කියලා. හැබැයි සමහර කට්ටියට නේත්‍රාවට ඥාතියෙක් නැහැ. ඒගොල්ලන්ට දේවගණේ නේත්‍රාවක් ඉන්නේ. එතකොට අපි දැන් හරියටියට තේරුම් ගන්න ඕන අපිට කොහොමද මේ නේත්‍රාවරම ලැබෙන්නේ කියලා. දැන් ඥාතියෙක් හරහා නේත්‍රාවරම ආවත් ඒක එක්තරා දෙවි කෙනෙක්ගෙන් පිහිට වෙලා තමයි එන්නේ ඥාතිය හරහා නේත්‍රාව. නැත්නම් කෙලින්ම දේවගණේ එනවා. දේවගණෙන් එනකොට ඒක එන්නේ වෙනම කොට්ටාසකින්. ඒ කියන්නේ දෙවියන්ගේ යටතේ ඉන්න කෙනෙක්ගෙන් අවතාරකින්ගෙන් තමයි එන්නේ වාටේ නේත්‍රාවරම. තේරුණා? මොකද දැන් දෙවියන්ගේ අපි ගමු කඩවර දෙවියෝ කියලා. කඩවර දෙවියන්ව ගත්තම ඒ දෙවියන්වරු වහන්සේගේ යටතේ ඉන්න කඩවර දෙවියන්ගේ කොට්ටාස ගොඩක්. එතකොට ඒ කඩවර දෙවියන්ගේ නේත්‍රාවරම එනකොට ඒ කඩවර දෙවියන්ගේ කොට්ටාසින් එක අවතාරකෙකින් එක අවතාර දෙවියන්වරු වහන්සේ කෙනෙක්ගෙන් තමයි ඔය නේත්‍රාවරම එන්නේ. එතකොට ඔය නේත්‍රාවරමේ බල මට්ටම් තියෙනවා. දැන් එක්කෙනෙක්ගේ නේත්‍රාවරමේ බලය වැඩි වෙන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ ඊට වඩා චුට්ට අඩු වෙන්න පුළුවන්. දැන් ඔය බල මට්ටම් වෙනස් වෙන්නේ මොකද දැන් මේ අවතාර වලින් දැන් දේවගණේ වුණත් ඥාතියන්ගේ හරහා නේත්‍රාවරම ආවත් දැන් කොහොම වුණත් දැන් ඒ බල මට්ටම වෙනස් වෙනවා. දේවගණේ නම් ඒ එන කොට්ටාසේ අවතාරේ ඉන්නවනේ. එතකොට කියමු 1 2 3 කියලා.
එක්කෙනාගේ බලය වැඩි තුන්වෙනි එක්කෙනාගේ බලයට වඩා. එතකොට 3 આવොත් පොඩ්ඩක් අඩුයි. බලය අඩුයි නේත්‍රාවරමේ. එතකොට චුට්ටක් තව වැඩ කරලා දියුණු කරගෙන එන්න ඕන. එතකොට අපි කියමු ඥාතියෙක් කරා එනවා නම් කියලා. දැන් ඥාතියෙක් කරා එනකොට ඒ දෙවියන් හාමුදුරුවන්සේගේ පිහිට ලැබිලා ඒ නාතියට මේ තාතියගේ තියෙන පින් බලයෙන් තමයි ඕක එන්නේ. එතකොට දැන් නාතියගේ පින් බලයේ හැටියට නාතියගේ තියෙන බල මට්ටම හැටියට තමයි ඔයාගේ නේත්‍රාවේ කොච්චර හොඳද කියලා පෙන්눔 කරන්නේ. ඔයාගේ නේත්‍රාවර්ම බොඳ නම් එතකොට ඒ නාතියගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, හිරයක් තියෙන්න පුළුවන්, අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. තේරුණාද? නැත්තම් එයාගේ බල මට්ටම චුට්ට අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාට පොඩ්ඩක් පුළුවන් පින් අතේ වැඩ ටිකක් කරලා ඒ නාතියට පින් අතේ වැඩ මේ පූජා ටිකක් දෙන්න. අන්න එතකොට ඔයාගේ නේත්‍රාව තව බොඳ ගඩිය නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඔහොම එක එක විදියට නේත්‍රාවර්මේ වෙනස්කම් එන්න පුළුවන්. එතකොට දැන් සමහර කට්ටියට ශිව දෙවි හාමුදුරුවන්සේගේ නේත්‍රාවර්ම එන්න පුළුවන්. ශිව දෙවි හාමුදුරුවන්සේගේ නේත්‍රාවර්ම එනකොට දැන් මේ නේත්‍රාවර්ම එන ක්‍රමයේ පොඩ්ඩක් වෙනස්. ඒක නිකන් කිරණක් වගේ වැටෙන්නේ. ඒ කිරණේ බල මට්ටම හැටියට තමයි අන්න එතකොට අපේ නේත්‍රාවර්ම පෙනෙන හැටි තේරුම් ගන්න හැටි අන්න ඕ වගේ දේවල් පොඩ්ඩක් වෙනස්කම් වෙන්නේ. දැන් ඔය බල මට්ටම් හැටියට තමයි එක එක නේත්‍රාවරම් වල එක එක පාටවල් පෙනෙනවා. දැන් එක්කෙනෙක්ට පෙනෙන පාටවල් තව කෙනෙක්ට පෙනෙන්නේ. ඉතින් එක එක නේත්‍රාවරම් ඇත්තටම කිව්වොත් එක එක කට්ටියට එක එක විදියට වරන් එන්නේ. දැන් මේ සබ්ජෙක්ට් එකේ ඇත්තටම මම ඒකයි කියන්නේ කාටවත් ලොකුම එක්ස්පර්ට් කෙනෙක් වෙන්න බෑ. හැම එක්කෙනාම හැමදාම ඉගෙන ගන්නවා කියන්නේ ඒක තමයි. මොකද මම දන්න දේ තව කෙනෙක් දන්නේ නැහැ, තව කෙනෙක් දන්න දේ මම දන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඔය බේසික් ටික ඇරෙන්න. එතකොට අපි දැන් නේත්‍රාවරමේ බලුවම නේත්‍රාවරම කොහොමද විවෘත කරගන්නේ? නේත්‍රාවරමේ දැන් හිර තියෙනවා නම් සමහර කට්ටියට නේත්‍රාවරම ලාවට දවසක් පේනවා, ආයි මාස ගානකින් පේන්නේ නැහැ කියමු. අපි ඉතින් දැන් ශිවදේවී හාමුදුරුවන්සේගෙන් බලනවා නම් නේත්‍රාවරම විවෘත කරගන්න ඒක ගොඩක්ම දියුණු කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි භාවනාව. භාවනාවක් කියනතේ ගොඩක් වටිනවා මේ නේත්‍රාවරමක් තියෙන දරුවෙකුට. මොකද භාවනාවෙන් අපි ඇත්තටම ඉගෙන ගන්නවා අපේ මනස එක්තැන් කරලා අපි හරියටියටම එක දෙයක් ගැන ફોකස් කරන්න. එතකොට අපි හැමතිස්සම දැන් බලන්න ඔබතුමාට පුළුවන්ද කියලා භාවනාවේ පළවෙනි දවසේ ඔබතුමා දවස් 50ක් කරා කියමු. 50 වෙනි දවසේ බලන්න භාවනාව කරනකොට ඔබතුමාට ටකස් කාලා එක්තැන් වෙන්න පුළුවන්. ඔබතුමාගේ මනස එක්තැන් කරගන්න පුළුවන්. ඕන දේ හරියට ફોකස් කරලා එතනට ගමන් කරන්න පුළුවන්. ඉතින් නේත්‍රාවේ වරමේ අපි කරන්නේ අපි ඉක්මනින්ම මනස එක්තැන් කරලා අපිට ඕන කාරණාව ගැන සිතලා ඒ කාරණාව ගැන බලා ගන්න එක. එතකොට වෙන වෙන තැන්වල තියෙනවා නේත්‍රාව අපි හිතන්නෙත් නැතුව අපිට පෙන්눔 කරන ඒවා ඒ දෙවි හාමුදුරු වහන්සේලා අපේ ඥාතින් වහන්සේලාගෙන් අපිට පෙන්වන දේවල්. අපි එතකොට කරන්න ඕන දැන් නේත්‍රාවරමක් තියෙන දරුවෙක් හොඳට ඕක ප්‍රැක්ටිස් කරලා හැමදාම බල්ලා ඕක ඒ වගේ තත්යකට ගෙන්න ගන්න ඕන. ඔබතුමාට හදිස්සියෙන් කවුරු හරි පස්සෙන් ගහන්න හරි ආවත් ඔබතුමාට කඩුවක් හරි පෙන්නනවා. මොකක් හරි සලකුණු පෙන්නනවා. ටට්ටක් ගාලා මොනාරි වෙන්න තියනවාද කියලා. අන්න ඒ වගේ තත්යකට අපි දියුණු කරගන්න ඕන. ඉතින් නේත්‍රාවරම් ආම ගොඩක් දුරට හිර තියෙනවා. ඉතින් ඔහොම හිර තියෙනකොට ඒ හිර ටික හරියට කපා ගන්න ඕන. ඒක කපා ගත්තම තමයි අපේ ගොඩක් දුර නේත්‍රාවරම බොඳ වෙලා තියෙනවා. මොකද නේත්‍රාවරම හිරයක් එහෙම තිබ්බම. එතකොට ඒකට දෙහි හතක් විතර පූජා කරලා කපන්න ක්‍රම තියෙනවා. ඒක මෙහෙම ඒක ඇත්තටම ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ ඔබතුමාගේ වරමේ බල මට්ටම හැටියට. දැන් මේ වගේ දෙයක් තනියෙන් හදාගන්න පුළුවන්. ඔබතුමාට කතා කරන්න පුළුවන් නම් හිතෙන් හරි කර්ණ මුණ්ඩෙන් හරි. එතකොට නේත්‍රාවරමට ටට්ටක් ගාලා කියන දේවල් වලට බඩු මුට්ටු ටික ක්ලාස් කරලා කපා ගන්න පුළුවන්. එහෙම තැනක නැත්තම් මොකද සමහර වරන් දරුවන්ට අපි කියමු නේත්‍රාවරම විතරක් ඇවිල්ලා තාම ඒක හරියට වැඩ කරන්නේ අන්න ඒ වගේ තැනකට ආවොත් ඔබතුමාලා හරියටට විශ්වාස තැනකට ගිහිල්ලා බලා ගන්න ඕන මොකද්ද ප්‍රශ්නේ කියලා. මොකද නේත්‍රාවරම හිර තියෙන්න පුළුවන්. නැත්තම් ඔබතුමාට හරියටට පිහිටලා නැතුව වෙන්න පුළුවන්. එතකොට පිහිටන්න අපිට පූජාවල් ටිකක් දෙන්න පුළුවන්. ඒ පොඩි කොටසක් තියෙනවා. ඒ වැඩ කටයුතු ටික කරගන්න වෙනවා. හරිද? ඊට පස්සේ අපි දැන් කියමු ඕක ටික කරගත්ත කියලා ඒත් අපිට තේරුම් ගන්න අමාරුයි. ඉක්මනින් නේත්‍රාවරමේ තියෙන පින්තූර යනවා. තේරුණාද? ඕක දැන් අර අපි මූවියක් බලනවා වගේ තමයි බලන්න ඕන. හරිද? අපි බලන ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න බෑ වැඩ කටයුතු ටික කරන්න. එතකොට අපි ඒක ගොඩක්ම දියුණු කරගන්න අපි බලන්න ඕන. භාවනාව කරන්න ඕන අවුව වැටෙන තැනක. මම ගොඩක් දුරට පන්සලක කරන්න කියලා තමයි රෙකමෙන්ඩ් කරන්නේ. පන්සලේ අවුව වැටෙන වෙලාවකට අපි ඔක්කොම පන්සිල් ඔක්කොම දීලා පන්සිල් පදපා කියලා ඔක්කොම බෝධි පූජා ඔක්කොම කරලා ඉවරලා අපි ඉඳගෙන භාවනාව කරන්න ඕන. මම
ගොඩක් දුරට ඕම් නම ශිවාය කියන භාවනාවත් කරනවා පන්සලේ. මොකද මේ පන්සලේ ඇත්තටම භාවනා කරන එක ලේසි. මොකද හැමතිස්සම ඕගල් මිනිස්සු නැති වෙලාවක උදේ පාන්දර වගේ ගියාම තමයි වටින්නේ. මේ අවුව වැටෙන වෙලාවක කොහොමදත්. එතකොට අපි අවුව වැටෙන වෙලාවේ තමයි අපි භාවනා කරන්න ඕන හරියට ඇස් දෙකට වැටෙනවා. ඕක දැන් භාවනා කරනකොට ඔය දැන් දරුවන්ට තේරෙයි අවුවේ සැර දැන් අපිට කියමු දැන් අපි ඉඳගෙන භාවනා කරන්න ගත්තු ගමන් අපිට අය අවුවේ සැර එච්චර අමාරුවක් නැහැ. ඇස් දෙකට එහෙම රිදෙන්නේ නැහැ. හැබැයි හරියට භාවනාව කරන් යනකොට ඔයාට තේරෙන්න ඕන වගේ ඇස් දෙක නිකන් පොඩ්ඩක් ගිනි ගන්නවා වගේ. ඒක ඇවිල්ලා මේ නේත්‍රාවරම අපි කියමු නිකන් ඇක්ටිවේට් වෙනවා වගේ තමයි. මොකද අපිට ඉරෙන් ලොකු මේ බලයක් ගන්න පුළුවන් නේත්‍රාවරම තියෙන කට්ටියට. එතකොට මම දන්නවා එතකොට දැන් ඕගලන් හිතන්න පුළුවන් එතකොට රැයට මං කොහොමද නේත්‍රාවරම් බලන්නේ? එහෙම නෙමෙයි මේක වැඩ කරන්නේ. එතකොට ඕගලන් දැන් භාවනාව කරන් යනකොට අන්තිම දවස් 30ක්වත් කරලා බලන්න. දවස් 30ක් කරනකොට ඕගලන්ට තියනවද ඉම්ප්‍රූව්මන්ට් එකක් නැද්ද කියලා බලන්න ඕන. වෙනසක් තියනවද? වෙනසක් නැත්නම් එතකොට ඔබතුමාන්ලා බලන්න ඕන ඔබතුමාන්ලාට තියෙන නේත්‍රාවරමෙන් මොනවාද ගන්න පුළුවන් වෙන අලුත් මන්ත්‍රයක් තියනවද කියලා. මොකද සමහර කට්ටියට ඕම් නම ශිවාය කියන මන්ත්‍රය මදි වෙන්න පුළුවන් නේත්‍රාවරම සාද ගන්න. එතකොට හරියටට ඒගොල්ලන්ම ගන්න ඕන මන්ත්‍රයක්. ඉතින් ඒගොල්ලන්ට එතකොට ඉතින් ගොඩක් දුරට උදව් වෙනවා වෙන ක්‍රමයකට කතා කරන්න පුළුවන් නම් බැරි නම් නේත්‍රාවරමෙන් මං හිතනවා දැන්ට පෙනෙනවනේ. පෙනෙන තරමින් හරි කොහොම හරි ගන්න ඕන වෙන මන්ත්‍රයක්. වෙන මන්ත්‍රයක් අරගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒක කරගෙන යනකොට ඔයගලන්ටම තේරෙයි හරි නේත්‍රාවරම එදාට වඩා මට දැන් ගොඩක් පෙනෙනවා කියලා. මොකද නේත්‍රාවරම කියන එක අද දෙහි කැපුවා හෙට මට පෙනුණා කියන ක්‍රමයට නෙමෙයි වැඩ කරන්නේ. නේත්‍රාවරම එක දිගට ඔබතුමාගේ කන්සිස්ටන්සි එක ඕන. එක දිගට වැඩ කටයුතු ටික කරගෙන භාවනා ටික කරගෙන යන්න ඕන. ඒ වගේම තව දෙයක් තමයි ශිවදේවී හාමුදුරුවෝ වහන්සේගේ නේත්‍රාවරම ගන්න ඕන මේ ස්පෙસિෆිකලි. සනුදා පුළුවන් නම් එළවලු කණ එක ගොඩක් වටිනවා. ඒ වගේම ශිවදේවී හාමුදුරුවෝ වහන්සේන්ට පූජාවක් තියන්න පුළුවන් නම් සනුදා ගොඩක් වටිනවා. මම ඊට ඉස්සෙල්ලා ශිව පූජාව බඩු භාණ්ඩ ටික දීලා තියෙනවා. ඒ සමාන බඩු භාණ්ඩ ටිකක් තියෙන්නේ. ඒක ඕන කට්ටිය ඉන්නවනම් මට කමෙන්ට් එකක් මොකක් හරි දාන්න. මම එතකොට ඒක ලිස්ට් එක දාන්න. නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බලන්න මොකක් හරි ඒක මම කරන්න. ඉතින් ඔහොම තමයි නේත්‍රාවරම දියුණු කරගන්න. නේත්‍රාවරම විවෘත කරගන්න. නේත්‍රාවරම විවෘත කරගන්න ඇත්තටම වෙන මුකුත් ඕනේ නැහැ. ලොකුවට පූජා දෙන්න ඕනේ නැහැ. හොෝගාලා අර මං ඊට ඉස්සෙල්ලා කිව්වා මුල් අවදිය වරම් පූජා ටික දීලා ශිව ශක්ති වරමක් නම් මේක. ඊට පස්සේ භාවනා ටික කරගෙන යන්න. එතකොට කාලිමේනියන්ගේ වරන් එනවා නම් කඩවර දෙයියන්ගේ වරන් නම් ඒගොල්ලන්ටත් තියෙන එක එක ක්‍රම. ගොඩක් දුරට ඔක්කොම පූජා දෙන්න ක්‍රම තියෙනවා. ඒ පූජා ටික දුන්නාට පස්සේ නේත්‍රාවරමට කොහේ කරකලා ආවත් අන්තිමට භාවනා කරන්න වෙනවා. හරිද? මොකද නේත්‍රාවරම පෙනෙන්න හරියටට මනස එක්තෙන් කරගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. සිතුවිල්ල දුවන්න බෑ හැමතිස්සම. හරිද? මම දැන් අද මෙතන මෙහෙම දෙයි කපනවා නම් දෙයි ටික මතුරන්න ඒක හරියටට සිතුවිල්ලෙන් හිතාගෙන කරන්න පුළුවන් වෙන්න ඕන. නේත්‍රාවරම එතකොට පේනවා. ඒ වගේම නේත්‍රාවරම ගැන අපි තව වැඩි දුර කතා කරමු අනිත් වීඩියෝ එකේ. මොකද දැන් මේ වීඩියෝ එක දැන් ගොඩක් දිග් වේගන එන්නේ. නේත්‍රාවරමේ තියෙනවා ಜಾති දෙකක්. S2 අරන් පේන එකයි S2 වහන් පේන එකයි. ඉතින් අපි ඒක ලබන වීඩියෝ එකේ බලමු නේත්‍රාවරම කොහොමද මේක S2 අරන් පේන එකයි S2 වහන් පේන එකේ වෙනස මොකද්ද මේක වෙන්නේ මෙතන කියලා අපි බලමු. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා අද දවසේ මොන හරි ඉගෙන ගත්ත කියලා මේ වීඩියෝ එකෙන්. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඕම් ශිවාය නම ශිවාය ශක්තිකාමාචි.